හයි අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ආදරෙන් ඉල්ලනවා YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. අද ජූනි 16 වෙනිදා. අද අපිට විශේෂ දවසක්. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි ඉඳපු කාලිංග හොස්ටල් එකෙන් අයින් වෙලා අපි දැන් වෙනම තැනක ඉඳන් තමයි කැම්පස් යන්නේ. ඒ වගේම දෙවෙනි හේතුව තමයි අද අපේ second year එකේ first day එක. කාලිංග හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සේ මම තව යාළුවෙකුයි තීරණය කළා ආයෙම හොස්ටල් යන්නේ නැතිව ගියක් වෙන් කරලා ඉන්න. ඒ නිසා අපිට අපේ වැඩ කරගන්න වෙන තනියම. උදේම නැගිටලා උයලා කාලා ඒ හැම දෙයක්ම කරගන්න වෙන තනියම. ඉතින් අපි දෙන්නම වෙනදට වඩා ටිකක් වෙලාසනින් අවදි වුණා. බලමු අද දවස් අපේ කොහොමද ගෙවෙන්නේ කියලා. අවදි වෙලා මුලින්ම උයන්න පටන් ගත්තා. උයනවට වැඩි අමාරු දේ උනේ මෙනු එක තීරණය කරගන්න එක. කොහොම හරි අවසානෙට වෙනත් එක කතා වෙලා හදන්නේ මොනවද කියලා තීරණය කරගත්තා. දෙන්න එක කයියක් දාගෙනම ඔන්න ඔය විදියට උයන ගමන් තමයි හිටියේ. අපි දෙන්න කොහොමත් කෑම උයන නිසා කාලිංග හොස්ටල් එකේ අපේ රූම් එකේ ඉඳපු අනිත් යාළුවෝ දෙන්නටත් එක්කලා කෑම හදන්න හිතුවා. ඔයාලා කලින් වීඩියෝ වල 4 දිනක් දැක්කට ගොඩක් අවස්ථාවලදී අපි දෙන්න තමයි එකටම හිටියේ. කවුරුත් මඳුරන්නේ නැතිව කැම්පස් එකට ආවට දැන් ගෙදර ආය වගේම මේ යාළුවෝ හැමෝම අපිත් එක්ක එකටම ඉන්නවා. මේ ජීවිතේදී අපිට එක එක අය එක්ක එක එක විදිහට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම යාළුවෝ එක්ක. යාළුවෝ ගැන මතක් කරද්දී මගේ කැම්පස් යාළුවෝ ටික නම් හරිම හොඳයි. ඇත්තටම ඒ ගැන කියන්න වචන නැතරම්. කලින් යාළුවෝ දෙන්නව මගේ අරුණ නිසා අපිට චූටි පාළුවකුත් තිබුණා. හැබැයි කැම්පස් එකේදී යාළුවා දෙන්නව හම් වෙන නිසා ඒක වැඩි ගාණක් ගියේ නෑ. අද නම් අපි කැම්පස් යන ලෙක්චර්ස් වලට ඉන්න නෙමෙයි. යාළුවන්ව බලන්න. ඉතින් යාළුවා එන වෙලාවත් අහලා හිමීට ඔයාගෙන ලෑස්ති වෙනවා. එයාලව හම් වෙන්න යන්න. කොහොම හරි දෙන්නත් එක පැය එකමාරකට පස්සේ උයලා ඉවර කරගත්තා. ගෙදරදී වැඩි උයන කරන ඒවා කරන්නේ නැති නිසා අපිට ගොඩක් වෙලාව යනවා උයන්න. පුරුදු නැති නිසා. අපේ ගෙදර ගොඩක් වෙලාවට උයන්නේ අම්මා. ඉතින් අම්මා කොහේ හරි ගියොත් විතරයි මම උයන්න ගන්නෙ. ඒ උයන්න ගත්තත් ගොඩ වෙලාවක් යනවා උයලා ඉවර කරගන්න. දවස් කීපයක් යනකොට පුරුදු වෙනකන් අපි ඉතින් හිමින් උයන්න පටන් ගත්තා. උයලා ඉවර කරලා ගේට් අස් කරලා අතු ගහලා මල් පැල වලට වතුරක් දාලා ඉක්මනින් ලෑස්ති වුණා කැම්පස් එකට යන්න. ඔන්න ඉතින් ලොකු බොක්ස් එකක් අරගෙන ඒකට අපි ගෙනියන්න බත් දාගත්තා. අපි ආයේ එද්දි හවස් වෙන නිසා බත් ඉතුරු වුණොත් නරක වෙනවා. ඒ නිසා තියෙන ඔක්කොම ටික දාගෙන අරන් ගියා යාළුවොත් එක්ක එකතු වෙලා කන්න.
ගෙදර ඉඳලා පොඩි දුරක් බස් එකට යන්න ඕනේ පයින්. ඉතින් අපි දෙන්නත් එක්කලා ඔන්නෝම ඔය දුර පයින් ගිහිල්ලා බස් එකක් ගත්තා. බස් එකක් අරගෙන අපිට දැන් පුළුවන් කැම්පස් එක ගාවෙන් බහින්න. කැම්පස් එකට යන්න පැය එකමාරක් වගේ යන නිසා පොඩි නිින්දකුත් දාගෙන දෙන්නත් එක්ක ගියා. අද අපි එළියට ආපු වෙලාව කොච්චර සුබද කියනවා නම් මෙන්න මේ මසරාණි යාළුවා බස් එකෙන් බහිද්දිම හම්බුණා. මේ තියෙන්නේ සයන්ස් ෆැකල්ටි එක. අපි බස් එකෙන් බහලා යද්දී යන්නේ සයන්ස් ෆැකල්ටි එක ළඟින්. අද කැම්පස් එකේ ගොඩක් අය ඉන්නවා. මොකද හැම ෆැකල්ටි එකක වගේම ෆස්ට් ඉයර්ස්ලා කැම්පස් එකට බාර අරගෙන තියෙන්නේ. ඉතින් ආර්ට් ෆැකල්ටි විතරක් නෙමෙයි සයන්ස් ෆැකල්ටි ඒ හැම එකකම ළමයි ඉන්නවා. මේ තියෙන්නේ සෙකන්ඩ් ඉයර්ස්ලා ෆස්ට් ඉයර්ස්ලා පිළිගන්න ආර්ට් එකේ හදපු තොරණ. අපි ගිහිල්ලා යාළුවෝ ඉඳපු තැනින් ඉඳගෙන කයියක් දාගෙන හිටියා. දැන් තමයි අරගෙන ආපු බත් එක කන්න හදන්නේ. බත් එක ගෙනියනකොට කවලම් වෙලා තිබ්බ නිසා එහෙමම අපි කවලම් කරගත්තා. කරන්න වැඩක් තිබෙන්නේ නැති නිසා යාළුවොත් එක්ක නිදහස් ප්‍රශ්න බලන්න යන්න හිතුවා. ගිහින් ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ඉක්මනට ආවා. පැය 3-4ක් ඉඳලා අපි දෙන්න එක එන්න පිටත් වුණා. මොකද අපි දැන් ඉන්න පැත්ත අපිට ටිකක් අලුත්. ඉතින් රෑ වෙලා යන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා පුරුදු වෙනකන් අපි වේලාසනින් එනවා. අදත් වේලාසනින් එන්න පටන් ගත්තා.
එනකොට ටිකක් හවස් වුණා. අද උයන්න කම්මැලි කියලා හිතුණු නිසා දෙන්න එක නූඩල්ස් කන්න හිතුවා. මම මේ ඉක්මනට කන්නේ මට හදාමාට ක්ලාස් එකක් තියෙන නිසා. ඊට කලින් කොණ්ඩේ වේලගෙන ක්ලාස් එකට ලෑස්ති වුණා. මේ මං ක්ලාස් එක පටන් ගත්තට පස්සේ ඉතින් ඔය විදිහට ක්ලාස් එක 9 මාන්ට ඉවර කරලා මහන්සි නිසා එහෙමම නිදාගත්තා. ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවස ගෙවුනේ. ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.